ඔන්න ඉතින් අද වීඩියෝ එකකින් ගෙනල්ලා තියෙන්නේ 10 වසර සහ O level කරන සිසුන් සඳහා විශේෂයෙන් වැදගත් වෙන ඒ වගේම අනෙක් සිසුන් සඳහා වැදගත් වෙන සිංහල රචනාවක්. ජංගම දුරකථනයේ වාසි සහ අවාසි. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඔයා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා වීඩියෝ එක බලන්න එකතු වෙන්න. මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න. වර්තමාන තාක්ෂණික ලෝකයේ මිනිසාගේ දෛනික ජීවිතයට සමීප වී ඇති උපකරණයක් ලෙස ජංගම දුරකථනය හඳුන්වා දිය හැකිය. අතීතයේදී දුරකථනය භාවිත කළේ දුර බැහැර සිටින පුද්ගලයන් සමග කතා කිරීමට පමණක් වුවද අද වන විට ජංගම දුරකථනය බොහෝ කාර්යයන් ඉටු කළ හැකි බහුකාර්ය උපකරණයක් බවට පත්ව ඇත. ජංගම දුරකථනයේ වාසි රැසකි. දුර බැහැර සිටින පුද්ගලයන් සමග අපහසුවෙන් සම්බන්ධ වීමට එය උපකාරී වේ. අන්තර්ජාලය හරහා අධ්‍යාපනික තොරතුරු සොයා ගැනීමටත් අධ්‍යාපනික වීඩියෝ නැරඹීමටත් විවිධ දැනුම ලබා ගැනීමටත් හැකිය. එමෙන්ම ඡායාරූප ගැනීම, වීඩියෝ පටිගත කිරීම, සිතියම් භාවිත කිරීම සහ හදිසි අවස්ථාවලදී උපකාර ඉල්ලා සිටීම වැනි කාර්යයන් සඳහාද ජංගම දුරකථනය ප්‍රයෝජනවත් වේ. එහෙත් ජංගම දුරකථනයේ අවාසිද ඇත. එය අධික ලෙස භාවිත කිරීමෙන් කාලය අපතේ යා හැකිය. විශේෂයෙන්ම අධ්‍යාපනයට වඩා විනෝදාස්වාදය සඳහා වැඩි කාලයක් වැය කිරීමෙන් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධා ඇති විය හැකිය. සමාජ මාධ්‍ය හා ක්‍රීඩා සඳහා අධික ලෙස කාලය යොමු කිරීමටද අහිතකර පුරුදු ඇති කළ හැකිය. එබැවින් ජංගම දුරකථනය හොඳද නරකද යන්න තීරණය වන්නේ ඒ භාවිත කරන ආකාරය අනුවය. කාලය කළමනාකරණය කරමින් අධ්‍යාපනයට හා යහපත් කටයුතු වලට ප්‍රමුඛත්වය දෙමින් ජංගම දුරකථනය භාවිත කළහොත් එය අපගේ ජීවිතයට මහත් ප්‍රයෝජනයක් ලබා දෙන වටිනා උපකරණයක් බවට පත් කළ හැකිය. ඉතින් මෙවැනි තවත් අධ්‍යාපනික වීඩියෝ නරඹන්න අපේ YouTube channel එක දැන්ම subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න.